හෙලෝ ෆ්ලවර් ගර්ල්ස්, ඉතින් ඔයගොල්ලන්ට කොහොමද? ඔයගොල්ලෝ හොඳින් ඇති කියලා මං හිතනවා. ඉතින් අද වීඩියෝ එකෙන් මං ඔයගොල්ලන්ට කියලා දෙන්නේ කොහොමද ටිෂු වලින් රෝස මලක් හදාගන්න කියලා. ඉතින් ඔන්න ඔය විදිහට ටිෂු එක අරගෙන හතරට නවාගෙන ඔන්න ඔය විදිහට පොඩි රවුමක හැඩයට ඇඳගන්න ඕනේ. ඒක ගානටම ඕනේ නෑ. නෝමල් විදිහට ඔයගොල්ලන්ට හිතන විදිහට රවුම ඇඳගන්න. ඊට පස්සේදී ඒක කපා ගන්න ඕනේ. කපා ගත්තාම ඉතින් ඒක එකපාර අපිට ලේසියෙන්ම පෙති 4ක් ගන්න පුළුවන්. ඉතින් ඒ හින්දා තමයි මේ විදිහට නවල කරලා ගන්න. ඉතින් ওই විදිහට පෙති සාමාන්‍යයෙන් 12ක් 16ක් විතර තියෙනවා නම් හොඳයි. පෙති තව වැඩි වෙන්න මලේ ලස්සන වැඩි වෙනවා. ඉතින් පෙති ගොඩාක් දාගත්තොත් ලස්සනට තියෙනවා. ඉතින් ඕගොල්ලෝ කැමති විදිහට දාගන්න පුළුවන්. එතකොට තමයි මලේ ලස්සන වැඩි වෙලා පේන්නේ. ඉතින් මම ඔන්න ඔය විදිහට කපාගෙන පෙති ටික සේරගෙම පෙති ටික වෙනම වෙන් කරගන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ එහෙම වෙන් කරගෙන ඊළඟට අපි කලරින් ටිකක් අරගන්නවා. ඕන කලයකින් ගන්න. මම අරන් තියෙන්නේ රෝස පාට කලරින් අරගෙන ඔන්න ඔය විදිහට පෙත්ත වටේ හිටින විදිහට කලරින් ටික ටිෂු එකේ තෙමා ගන්න ඕන. ඊට පස්සේ ওই විදිහට හැම පෙත්තම පෙති 12ක් ගත්තා. පෙති 12ෙම ওই විදිහට කරගන්න ඕනේ. ඊට පස්සේ ඒ පෙති ටික මම පොඩ්ඩක් වේලෙන තියාගත්තා. නැත්නම් මල හදන්න අමාරුයිනේ. ඊට පස්සේ ඔන්න ඔය විදිහට බාබකියු ස්ටික් එකක් අරගෙන බාබකියු ස්ටික් එක තියලා ওই විදිහට රෝල් කරගන්නවා පෙත්ත දෙපැත්තම. එතකොට රෝස මලේ හැඩය ලස්සනට එන නිසා ඒ විදිහට කරගන්නවා. ඉතින් මේ විදිහට ඔයා ගත්තු හැම පෙත්තම මේ විදිහට රෝල් කරගන්න ඕන. බාබකියු ස්ටික් එකක් ආධාරයෙන් ওই විදිහට දෙපැත්තම කරගන්න ඕන. ඊට පස්සේ ඔන්න ඔය විදිහට පොඩි කප් එකක් අරගෙන කප් එකේ යටි පැත්ත මේ පැත්ත අයින් කරලා ওই විදිහට අපි ස්ට්‍රක්චර් එක හදාගන්න තමයි යන්නේ. ඊට පස්සේදී ඔන්න ඔය විදිහට පැත්තෙන් පැත්ත උලෝ ගන්න එකක් පාවිච්චි කරලා පැත්තෙන් පැත්ත ওই විදිහට අලව ගන්න තමයි තියෙන්නේ. ඉතින් අර පෙති වැඩි වෙන්න මලේ ලස්සන ඉතින් වැඩි වෙනවා. ඉතින් ඔයගොල්ලෝ කැමති විදිහට ඒක කරගන්න පුළුවන්. ඉතින් මම නම් පෙති මට මතක විදිහට පෙති 12ක් විතර මම ඔකට පාවිච්චි කරනවා. ඉතින් ඔන්න ඔය විදිහට ගානට පෙති ටික හිමින් අලව ගන්න තමයි තියෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට කරගන්න ඕනේ. ඉතින් ලස්සන රෝස මලක් හදාගන්න පුළුවන්. ඔයාලා අවසානකම් වීඩියෝ එක බලන්න ලස්සන රෝස මලක් හැදෙනවා. ඒ වගේම මගේ වීඩියෝ එකත් බලලා හොඳයි නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න, ලයික් කරන්න. ඒ විතරක් නෙමෙයි මගේ channel එක මම මේ අලුතෙන් පටන් ගත්ත channel එක අනිවාර්යයෙන්ම subscribe කරන්න කියලාත් මම මේ වෙලාවෙදි මතක් කරනවා. වීඩියෝ එක හොඳයි නම් ඉතින් මේ වගේම කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. වැරදි අඩුපාඩු හැම දෙයක්ම හොඳ නරක සේරම කමෙන්ට් එකකින් දාන්න කියලා මම ඔයගොල්ලන්ට කියනවා. ඉතින් අන්න විදියට මල හදාගන්න ඕන. පෙති දැන් හරි පෙති සේරම අලවලා ඉවරයි. ඊට පස්සේදී බලන්නකෝ අවසානයේ මොන වගේද කියලා.